Hello guys, ඉතින් කොහොමද? ඉතින් guys වෙන කාලෙකින් වීඩියෝ එකක් ගේන්න ඉතින් අද ගන්න Mobile Legends. අද ගන්න Mobile Legends හරිද? ඉතින් අපි ගෑම්මට ගමු Mobile Legends. ඉතින් අද ගන්න Brawl mode එකෙන් තමයි guys. ඉතින් ඔයාලට වෙන කාලෙකින් වීඩියෝ එකක් ගන්නවා. සති දෙකකින් මම ඔයාලා හිතනවා ඇති කවුද මේ එකපාරට ෆෝම් වෙලා වීඩියෝ දාන්නේ පොර කියලා. ඉතින් වෙන කවුරුත් නෙවෙයි Mask Man. ඉතින් guys ඔයාලා තාම වීඩියෝ එකට like එකක් දෙන්න නැත්නම් අපේ channel එක subscribe කරේ නැද්ද? How's that guys? ඉතින් ටක් ගාලා ගිහිල්ලා subscribe එකයි like එකයි දාන්න මේකට. ඉතින් guys බලමු අද පට්ට ගේම් එකක් තමයි ගන්න යන්නේ. මේ ගේම් එක මාත්‍රම ආසයි. ඉතින් මේකේ ආස වුණාට guys සීන් එකක් තියෙනවා. මේ සීන් එක තමයි guys මේ අපිට මේ වද දිගයි ගේම් එක වලට දිගයි. ඉතින් මේ මොඩ් එක තමයි අඩුම මොඩ් එක. ඒකින් තමයි මම මේක යූස් මේ මොඩ් එකෙන් ගහන්නේ. මේ මොඩ් එක හෙන කොට මොඩ් එකක්. ඒ කියන්නේ අපි ඉක්මනට කරගන්න පුළුවන් ගේම් එක. නැත්තම් මේකත් පොඩක් ඇදෙන ගේම් එකක්. ඒකට ගස් ලේසි මේ. ඒවල පිස්සු වගේ මේකේ තියෙන මම ඉතින් ඔයගොල්ලන්ට මේකේ රිවිව් ඕනද? ඔයාලට මේකේ රිවිව් ඕන නම් අනිවාර්යයෙන්ම මට කියන්න. මම රිවිව් අරන් එනවා. මොකද මේකේ මම දන්නවා ඔයාලට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා තමයි මම මේක මේ ඉන්නේ ජුලියන් කියලා කැරක්ටර් කෙනෙක්. පාට්ටම කැරක්ටර් කෙනෙක්. ගේම් එකේ ඉන්න අන්බීටබල් කැරක්ටර් කෙනෙක් කියලා කිව්වත් හරි. ඒ කියන්නේ පවර්ෆුල්ම කැරක්ටර් කෙනෙක් ගේම් එකේ ඉන්න. ඉතින් ගේම් එකේ තව පවර්ෆුල් කැරක්ටර් කෙනෙක් ඉන්න ආගස් කියලා. ඉතින් ඒ වගේ සුපිරි චරිත ඉන්නේ. ඉතින් guys මේ ගාරා වැලේ කියන්නේ ඔය කියන පොරක් එයාගේ උඩින් ඔයාලට පේනවා ඇති මේ නරුටෝ shippuden කියලා තියෙනවා. ඒකට හේතුව තමයි guys මේකට ළඟදී නරුටෝ අප්ඩේට් එක ආවා. ළඟදී කියන්නේ ගිය පාර අප්ඩේට් එක තමයි නරුටෝ. ඔය ගාරා ස්කින් එක ෆ්‍රී දුන්නා. හීරෝට ෆ්‍රී දුන්නා. ඉතින් ඒක නිසා තමයි ඔය ඉතින් guys එමෙම සුපිරි ඇනිමේ අප්ඩේට් කාටුන් අප්ඩේට් මේ ගේම් එකට ඇවිල්ලා තියෙනවා. හරිද? මේකට ඇවිල්ලා තියෙනවා කුන්ෆු පැන්ඩා ඇවිල්ලා තිබ්බා. තව හන්ටර් එක්ස් හන්ටර් කියලා මේ එකක් ඇවිල්ලා තිබ්බා. ඒක ඇනිමේ එකක්. නරුටෝ ආවා. තව මොනවද ආවා මතකත් නෑ. හරි ඉතින් කතා පැත්තක ටිකක් ගාන තමයි ඉන්නේ. කෙලගෙන යන්න තියෙන්නේ. ඉතින් කෙලගෙන යෑම තමයි පියා. කෙලගෙන ගිහලා අයි කෙලගෙන යන්න. එහෙම කරාම පට්ට ලේසියි. ඔන්න මෙතන ගියා. අම්මරුඩු මාටිස්. හරි guys කමන්නේ පොඩ්ඩක් දන්නවනේ ඩාව වෙන ඩූම් එක. එහෙනම් තමයි ඩාව වෙදි ඩූම් වෙදි තමයි හැමදේම කරන්නේ. මේ ඉන්නේ හෙල් ගර්ඩ් කියලා එකේ කොතන ඉන්නේ. ඉතින් guys දැන් නම් වීඩියෝ එක like එකක් දාන්න ඉන්නේ. නැත්නම් වැඩක් නැහැ. මම මැරෙන ඔක්කොටම වඩා හරියන්නේ පොඩ්ඩක් මේක ගත්තාම වැඩි ගොඩ මොකද දන්නවද? ඒකේ තියෙන ලයිෆ් ස්ටීල් එක. ඒ කියන්නේ අපි එනිමියට ඩැමේජ් කරන්න අපිට මේ වෙන වැඩි. ඒ කියන්නේ අපිට අපිව හීල් වෙනවා. එහෙම සීන් එකක් තියෙන්නේ. ඒ මට කිල් එකක්වත් දෙන්නේ නැහැ බා. මට එක කිල් එකක්වත් දෙන්නේ නැහැ. අනේ අම්මේ මට එක කිල් එකක්වත් නැහැ බා. අයියෝ. එක කිල් එකක් තියෙනවා 7 දෙනෙක් උදව් කළා මට. ඔය උතන උඩ තියෙන එක කඩු දෙකක් වගේ තියෙනනේ උඩ කොනේ.
ඒ කඩු දෙකක් වගේ තියන්නේ කොනේ මම මරපු ගාන ඔලු කටු තියන්නේ මම මැරුණ ගාන ඊට පස්සේ ඉතින් අතක් වගේ දිනවා උදව් කරපුවා ඩැමේජ් නෑ හරියන්නේ පොඩකි තව ටික වෙලාවෙ මේ නටන්නේ මට බඩු ටිකක් ගන්න තියෙන්නේ මේ මෙතන ෂොප් එකක් වගේ ගන්න තියෙන්නේ අපිට ඉක්මන් ෂොප් එකක් අපිට මේක ඉක්මන් ගත්තට පස්සේ අපිට පවර්ෆුල් වෙන්න පුළුවන් තාම පවර්ෆුල් නැත්නම් මේක හින්දා මම මේක ගත්තාම තමයි ඒගොල්ලෝ පවර් එක දකින්නේ මගේ ඒක මං ඔයාලට කලිනුත් කිව්වා මෙයා ගේම් එකේ ඉන්න හොඳම හීරෝ කෙනෙක් කියලා ඒතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් කියලා මම හිතනවා මට මේ ප්ලේ කරන්න බෑ මොකද මම මුලින් ඉච්ච ප්ලේ කරලා අවුරු මම බයයි බෑටි එහෙම තමයි ගන්න දාන්නවලු මේ දැන් මේ කොළ පාට කලින් කොක් වගේ තියෙන මම ඔය මෙතන හැරෙද්දි බිල් ටාක් කියන්නේ ඕක තමයි පවර්ෆුල් මැජික් අයිටම් එක. කියන්නේ මැජික් හීරෝස්ලා ඉන්න එක එක කට්ටිය මාස්ක් මැන් කියන්නේ දුර තුවක් වලින් දුණු වලින් ගහන්න යන්නේ වගේ කට්ටිය. මේජ් කියලා කට්ටියක් ඉන්නවා තව. හරි. බෑනේ ගන්න. එනිමීස්ලා ගන්න වැඩි මගේ ඩැමේජ් එක නැත්තේ. නැත්තම් මට ගහද. තව එකක් ගත හැකි ගමු එකක්. තව 120 කෙනෙක් ගන්න එක ගත්තොත් මට වැඩි ගොඩ. දැන් අපි ඊසි ගාමු මේ ඊසි ගාතේ අපිට. හරි හතර දෙනෙක් මේ යුවා සෑවේජ් අම්මට උඩිනවා. ඔක් සෑවේජ් ගහනයි කියන්නේ ඔක්කොම ගහනවා. ඒ කියන්නේ මචං මෙතන දැන් අපේ ටීම් එකට විරුද්ධව 5 දෙනෙක් ගහ ගන්නනේ. ඒ 5 දෙනාම ගහද්දි තමයි සෑවේජ් කියලා ඉන්නේ. කොහොමද ඒ අතල් එක? අමාරු. Yow, double kill. ඉතින් guys මම සද්ද නැතුව ගහන්නම් ගේම් එක ඉතින් කතා කර ගන්න දෙයක් නැහැ නැත්නම් කතා කර ගහන්න බෑ මේක. මම කතා කර ගහන්න බෑ. ඉතින් ඒක නිසා මම ගහන්න බැරුණා කියලා.
wow පොඩ්ඩකින් යාදියෙන් එන්න මේක පෝටල් එකට දාලා කොල්ලෝ අපි ඉදින්නා යෝ දින මං අප්තට ගිහිල්ලා එන්න ගෑම්මා තමයි ආදරේ ගියා එහෙනම් කොල්ලෝ බයි බයි